සල්ලි වැඩියෙන් තියෙන එකට තමයි තවත් සල්ලි එකතු වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන එකට තමයි තවත් හයිඩ්‍රජන් එකතු වෙන්නේ. හරිද? දැන් හරිනම් වෙන්න ඕන මොකද? හයිඩ්‍රජන් නේ. මේ මාකෝනිකොව් නියමය කියන එක එන්නේ ඇල්කීන HBr සමග කරන ප්‍රතික්‍රියාව යටතේ. හරි? එතකොට මාකෝනිකොව් නියමය ගැන අපි කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලා බලලා ඉමු මොනවාද මේ ඇල්කීන සහ HBr අතර කරන ප්‍රතික්‍රියාවේ ලැබෙන ඵල මොනවාද කියලා. හරි? මොකද ඒක අපිට ඕන වෙනවා මේ මාකෝනිකොව් නියමය ගැන ඉස්සරහට කතා කරන්න. හරි? එතකොට මම මුලින්ම ගන්න උදාහරණ ඇල්කීනයක් විදියට අපේ ඕගනික් වල තියෙන සරලතම ඇල්කීනය, ඒ කියන්නේ කාබන් දෙකේ ඇල්කීනය කවුද? එතීන්. හරිද? එහෙනම් අපි දානවා එතීන් වලට HBr. හරි? එතකොට එතීන් වලට HBr දැම්මම මොකද වෙන්නේ? මේකේ H එක පැත්තකටයි Br එක අනිත් පැත්තට යනවා. මම H එක මේ පැත්තට දාගන්න Br එක එහා පැත්තට දාගන්න. හරි. එතකොට මේක පළ විදියට අපිට ලැබෙන්නේ මේ H එකත් එක්ක මෙතන යනවා CH3 කියලා. එහා පැත්තට යනවා CH2Br කියලා. ওই විදියට තමයි අපිට ඒ අදාළ ඵලය ලැබෙන්නේ. හරි. එතකොට මම මේක අනිත් පැත්තට දාගත්තත් ඒ කියන්නේ HBr එකේ H එක මේ පැත්තට නැතුව මම එහා පැත්තට දාගත්තත් ඒ කියන්නේ මේ පැත්තට H එක දාලා හරිද? ඒ කියන්නේ මේ පැත්තට H එක දාලා අනිත් පැත්තට Br එක දැම්මත් ඔයාට එන්නේ මෙතනින් එනවා CH3 කියලා එක. හරි. මේ පැත්තෙන් දැන් එන්නේ CH3 කියලා. එහා පැත්තෙන් එනවා CH2Br කියලා. හරි. එතකොට මේ ඵල දෙකම එකක්. හරිද? මේ දෙකක් නෙමෙයි. ඒ කියන්නේ මේක අනිත් පැත්ත ගැහුවා කියලා ඔයාට ඒ කියන්නේ මේක අනිත් පැත්ත ගැහුවොත් ඔයාට ලැබෙන්නේ ආයි මේ ඵලෙම. හරි. ඒ නිසා මේක ඒ කියන්නේ ඵල දෙකක් නෙමෙයි. ඔය ලැබෙන්නේ එකම ඵලය. ඒ නිසා මේ කොයි පැත්තට දැම්මත් අපිට ලැබෙන්නේ එකම ඵලය. ලැබෙන ඵලයේ වෙනසක් නැහැ. හරි. හැබැයි දැන් මෙන්න මේ වගේ එකකට ඒ කියන්නේ දැන් මේ තියෙන කාබන් 3 ඇල්කීන් එක හරිද? එතකොට මෙයාගේ නම මෙල්ල ප්‍රොපීන්. අපි ප්‍රොපීන් වලට HBr දැම්මොත් එහෙම එතකොට මම කලින් වගේම මම H එක දාගන්නම් මේ පැත්තට Br එක දාගන්නම් මේ පැත්තට. හරි. එතකොට එහෙම ගත්තොත් එහෙම මෙතන CH3 එක තියෙනවා. මේ H එකත් එක්ක දැන් මෙතනින් එනවා අපිට CH2 කියලා. මෙතනින් එනවා අපිට CH2Br. හරි. CH2Br. හැබැයි දැන් අපි ඔය HBr එකේ H එක මේ පැත්තට දාලා Br එක අනිත් පැත්තට දැම්මොත් එහෙම හරිද? දැන් H එක මේ පැත්තට දැම්මම Br එක එහා පැත්තට දැම්මම. එහෙම ගත්තොත් එහෙම අපිට ඵල විදියට එන්නේ මේ CH3 එකේ කිසිම වෙනසක් නැහැ. ඒකමයි. මෙතන CH Br කියලා එනවා. හරි. ඊට පස්සේ මෙතනින් එනවා මොනවාද? CH3 කියලා. එතකොට දැන් මේක අනිත් පැත්ත ගැහුවා කියලා, ඒ කියන්නේ මේ තියෙන ඵලය අනිත් පැත්ත ගැහුවා කියලා ඔයාලට මේ සංයෝගය එන්න විදියක් නැහැනේ. ඇයි Br එක මේක තියෙන්නේ මැද්දේ. එතකොට ඔයා මේක අනිත් පැත්ත ගැහුවා කියලා දැන් Br එක මෙතන තියෙන එක මේ කොනකට යන්න විදියක් නැහැනේ. එතකොට මේක පැහැදිලි ලෙසම ඵල දෙකක්. හරි. මේක පැහැදිලි ලෙසම ඵල දෙකක් ලැබෙන ප්‍රතික්‍රියාව. මේක එහෙම ඵල දෙකක් ලැබුන්නේ නැහැ. හරි. එතකොට මේක පොඩි ගැටලුකාරී අවස්ථාවක් වෙන තැනක්. ඔන්න ඕක නෝට් කරගත්ත කවුද? හරිද? මෙන්න මේ වගේ ගැටලුකාරී අවස්ථාවක් එනවා කියලා නෝට් කරගත්ත කවුද? මාකෝනිකොව්. හරි. ඊට පස්සේ ඌ බැලුවා තවත් ඇල්කීන් එකක් අරගෙන. හරිද? එතකොට මේ තියෙන කාබන් 4 ඇල්කීන් එකක්. එතකොට මේ කාබන් 4 ඇල්කීන් එක බියුටීන්. හරිද? බියුටීන් උතු HBr සමග ප්‍රතික්‍රියාව කරා. හරිද? එතකොට උට ඵල විදියට ලැබුණා. උගේ H එක මේ පැත්තට යනවා. Br එක අනිත් පැත්තට යනවා. එතකොට මෙතනත් ලැබෙන්නේ CH3, මෙතන CH2, මෙතන CH, Br, මෙතන යනවා CH3 කියලා. හරි. දැන් ඕකෙත් H එක එහා පැත්තට දාලා, ඒ කියන්නේ මේ පැත්තට දාලා Br එක මේ පැත්තට දැම්මොත් එහෙම ඔයාලට ලැබෙන්නේ මේ CH3 එකේ වෙනසක් නැහැ. මෙතන යනවා CH Br කියලා. ඊට පස්සේ මෙතන එනවා CH2 කියලා CH3. හරි. දැන් ආයි ඔයා මේ ඵල දෙක දිහා බැලුවොත් එහෙම මෙන්න මේක ඒ කියන්නේ මේ දෙවැනියට අපි ලියපු ඵලය මේක එහා පැත්ත ගැහුවොත් එහෙම ඔයාලට නැවත ලැබෙන්නේ මේකමයි. හරිද? මේක නිකන් එහා පැත්ත ගහලා බැලුවොත් එහෙම ඔයාලට ආයි ලැබෙන්නේ මේ පළවෙනි ඵලයම. හරිද? ඒ කියන්නේ මේක ඵල දෙකක් නෙමෙයි. එකිනෙකට වෙනස් ඵල දෙකක් නෙමෙයි මේක. හරිද? අපි මෙහෙම ලිව්වට මේක එකිනෙකට වෙනස් ඵල දෙකක් නෙමෙයි. මේ එකම සංයෝගය තමයි අර අපි දෙපැත්ත මාරු කරලා තියෙන්නේ. හරි. එතකොට මෙතෙන්දී අර කියපු ගැටලුව ආවේ නැහැ.
හරිද? ඒ කියන්නේ අර පළ දෙකක් ලැබෙන ගැටලුව ආයි මෙතෙන්දී ආවේ නැහැ. හරි. ඒතර ඕකත් දැක්ක කවුද? මාකෝනිකම්. හරි. ඊට පස්සේ ඌ මෙන්න මේ වගේ එකක් ගත්තා. හරිද? ඒතර මේකත් තියෙන්නේ කාබන් හතරෙම ඇල්කීන් එකක් තමයි, බියුටීන්ම තමයි. හැබැයි ඩබල් බොන්ඩ් එක මේක තිබ්බේ මැද්දේ, මේක ඩබල් බොන්ඩ් එක තියෙන්නේ කොනේ. හරිද? ඒතර මූ මේකට දාගත්තා ආපහු පාරක් HBr. එතකොට මම H එක මේ පැත්තට දාගත්තොත් එහෙනම් ඔයාලට මෙතනින් ලැබෙනවා CH3, මෙතනින් ලැබෙනවා CHI Br එකක් මෙතෙන්ට එනවා. ඊට මෙතනින් එනවා CH2 CH3. ඒවල කිසිම වෙනසක් නැහැ. හරි. ඊට පස්සේ මම H එක මේ පැත්තට අරගෙන Br එක මේ පැත්තට දාගත්තොත් එහෙනම් ඔයාලට එන්නේ මෙතනින් එනවා CH2 Br කියලා. හරි. මෙතනින් එනවා CH2 කියලා. මෙතනින් එනවා CH2 CH3. දැන් මේකත් අර වගේමයි නේ. ඒ කියන්නේ මෙන්න මෙතන වගේමයි. ඒ කියන්නේ දැන් මේක අනිත් පැත්ත ගැහුවා කියලා එහෙම නැත්නම් මේක එහා පැත්ත ගැහුවා කියලා ඔයාගේ BR එක තියෙන තැන මාරු වෙන්න විදියක් නැහැ නේ. හරිද? මෙතන BR එක තියෙන්නේ කොනේ, මේක තියෙන්නේ මැද්දක. ඒතර මෙතනත් අර අතන වෙන සිද්ධිය වගේමයි. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ මෙතනිත් ඔයාලට පළ දෙකක් තමයි ලැබිලා තියෙන්නේ. හරිද? මෙතෙන්දිත් ඔයාලට පළ දෙකක් තමයි ලැබිලා තියෙන්නේ. හරි. ඒතර මෙතනත් ගැටලුකාරී අවස්ථාවක් කියලා දැක්ක කවුද? මාකෝනිකම්. හරිද? එතකොට ඌ බැලුවා දැන් මෙතෙන්දි ගැටලුවක් ආවේ නැහැ, මෙතෙන්දි ගැටලුවක් ආවේ නැහැ, මෙන්න මේ දෙකේ ගැටලුව ආවා. හරිද? එතකොට ඌ බැලුවා මේ මොකක් හරි දැන් මේ ගැටලුව ආපු ඇල්කීන තියෙනවනේ. මෙන්න මේ ඇල්කීන වලට මොකක් හරි පොදු දෙයක් තියෙනවද කියලා. ඒ කියන්නේ උන්ට මොනවා හරි පොදු දෙයක් තියෙනවද කියලා. හරිද? එහෙම බැලුවට පස්සේ ඌ දැක්ක මෙන්න මෙහෙම කතන්දරයක්. මෙන්න මේ ඇල්කීන හරි මැද්දෙන් ඉරක් ගහගත්තොත් එහෙම ඉරෙන් දකුණු පැත්තේ තියෙන්නේ CH2 කැල්ලක්. හරිද? අනිත් පැත්තේ තියෙන්නේ CH2 කැල්ලක්. ඒ කියන්නේ දෙපැත්ත සමානයි. හරිද? ඒ කියන්නේ මේක මැද්දෙන් ඉරක් ගහගත්තොත් එහෙම දෙපැත්ත සමානයි. අපිට ඕක කියන්න පුළුවන් සමමිතික ඇල්කීන කියලා. හරි? හැබැයි අපි මෙතනින් ගහගත්තොත් එහෙම ආපහු කඩ ඉරක්. හරිද? මේ දෙක සමමිතික වෙන්නේ නැහැ නේද? දැන් මෙතනින් එහා පැත්තේ තියෙන්නේ පොඩි කාණ්ඩයක්. හරිද? මේ පැත්තේ තියෙනවා සෑහෙන ලොකු කාණ්ඩයක්. හරිද? ඊට වඩා ලොකු කාණ්ඩයක්. එතකොට මේක ඇවිල්ලා අසමමිතික ඇල්කීන් එකක්. හරිද? මෙයා ඇවිල්ලා අසමමිතික ඇල්කීන් එකක්. මෙයා ඇවිල්ලා සමමිතික ඇල්කීන් එකක්. හරි. ඊට පස්සේ මේකත් අරගෙන බැලුවොත් එහෙනම් මේක මැද්දනුත් ඉරක් ගහගත්ත කවුද? මාකෝනිකම්. එතකොට ඉර ගහගත්තට පස්සේ දැන් මෙතන බලන්න. මේකෙන් දකුණු පැත්තේ තියෙන්නේ CH CH3. වම් පැත්තේ තියෙන්නේ CH CH3. ඒ කියන්නේ මේ දෙකත් සමානයි. හරිද? එහෙනම් මෙයා ආපහු පාරක් මෙයා මොන જાති ඇල්කීන් එකක්ද? සමමිතික ඇල්කීන් එකක්. හරි? ඊට පස්සේ මේ අවසාන එක්කෙනා ගත්තොත් එහෙනම් අපි එයාගේ මැද්දනුත් ඉරක් ගහගෙන බැලුවට පස්සේ මේක බලනකොට පේනවා මේකත් ඇවිල්ලා අසමමිතික ඇල්කීන් එකක්. එතකොට අපිට ගැටලුකාරී අවස්ථා, ඒ කියන්නේ අපිට නෙමෙයි ඒකත් නෝක මාකෝනිකෝෆ්ට ආවේ. හරිද? එතකොට මේ ගැටලුකාරී අවස්ථා, ඒ කියන්නේ මොකද්ද? මොකද්ද ඇයි ගැටලුකාරී කියන්නේ? අර ඵල එකකට වඩා වැඩිපුර ලැබෙන අවස්ථා. හරිද? මේ ඵල දෙකක් ලැබෙනවනේ. මෙතන ඵල දෙකක් ලැබෙනවා. මේවල එක ගානේ ලැබුණේ. අනේ ඒ වගේ අවස්ථා ආවේ මොන જાතියේ ඇල්කීන තියෙද්දිද කියලා බැලුවොත් එහෙම ඒ දෙකම ඇවිල්ලා තියෙන්නේ අසමමිතික ඇල්කීන තියෙද්දි. මේ දෙකම ඇවිල්ලා තියෙන්නේ අසමමිතික ඇල්කීන තියෙද්දි. හරි? එතකොට ඒක ඇවිල්ලා උගේ එක නිරීක්ෂණයක්. හරිද? මේ ගැටලුව එන්නේ අසමමිතික ඇල්කීන වලට මොන ආකලනය වීමේදීද? HBr ආකලනය වීමේදී. හරි? ඊට පස්සේ උ තවත් නිරීක්ෂණයක් දකිනවා. හරිද? තවත් නිරීක්ෂණයක් දකිනවා. දැන් ඔය ගැටලුකාරී අවස්ථාව ආපු තැන එක තැනක් නෙමේක. ඕකෙදි මේ ලැබෙන ඵල දෙකෙන් එකක් බහුතර ඵලයක්. හරිද? ඒ කියන්නේ අපි හිතමු නිකන් ගත්තොත් එහෙම දැන් මේකෙන් 90%ක්ම වගේ ඉන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මේ දෙවණියට ඉන්නේ එක්කෙනා. මෙයා. හරි? 10%ක් විතර තමයි මේ හරි අගේ යන්නේ මේ හරි මම නිකන් කියන්නේ අර බහුතරයන් ඉන්නේ මෙයා. හරිද? සුළුතරයක් ඉන්නේ කවුද? මෙයා. පැහැදිලි? එතකොට ඒක නිසා ආ ඒක නම් කරනවා වැඩිපුර ඉන්න කා බහුතර බලය බහුතර ඵලය අඩුවෙන් ඉන්න එකා සුළුතර ඵලය. සුළුතර ඵලය. එහෙම නම් කරනවා. හරිද? ඊට පස්සේ මෙතනත් එහෙමයි. මෙතනනුත් ඌ බැලුවට පස්සේ මොනවාද මේ ලැබිලා තියෙන ඵල කොච්චර ප්‍රමාණයක් ලැබිලා තියෙනවද කියලා බැලුවට පස්සේ උට වැඩිපුර ලැබිලා තියෙන්නේ මෙන්න මෙයා තමයි බහුතර ඵලයේ විදියට ඉන්නේ. සුළුතර ඵලයේ විදියට ඉන්නේ මෙයා.
ඌ බහුතර නම් මූ සුළුතර. ඊට පස්සේ මාකෝනිකොව් කරේ මොකද්ද? දැන් මෙතන ඵල දෙකක් ලැබුණානේ. මේ අසමමිතික ඇල්කීනෙන් HBr සමග ප්‍රතික්‍රියාවේදී ඵල දෙකක් ලැබුණා. ඌ බැලුවා මේකේ බහුතර ඵලයේදී. හරිද? මේකේ බහුතර ඵලය දිහා ඌ බැලුවා. පැහැදිලි? ඊට පස්සේ ආයෙ ගැටලුව ආවේ මෙතන. ඌ මෙතන තියෙන මෙන්න මේක. මේ ඵලය දිහා බැලුවා. මේකේ මේ ඵලය දිහා බැලුවා. ඒ කියන්නේ දෙකේම බහුතර ඵලය. හරි. බැලුවට පස්සේ ඌට ආවා සුපිරි නිරීක්ෂණයක්. හරිද? ඌට ආවා සුපිරි නිරීක්ෂණයක්. මොකක්ද නිරීක්ෂණේ? මේ ඇල්කීනය තියෙනවනේ. මේ ඇල්කීනේ තියෙනවනේ දිත්ත බන්ධනය තියෙනවනේ. ওই දිත්ත බන්ධනයේ දෙපස හරි දිත්ත බන්ධනයේ මැද්දෙන් ඉරක් ගහගත්තොත් එහෙම කඩ ඉරක් ගහගත්තොත් ඒක දෙපස තියෙන කාබන් දිහා බලුවට පස්සේ දැන් මේ කාබන් දෙන්නනේ මේ පැත්තේ ඉන්න කාබනුයි මේ පැත්තේ ඉන්න කාබනුයි. ඔන්න ඔය දෙන්න දිහා බැලුවට පස්සේ ඕකෙන් ඔය දෙන්නගෙන් වැඩිපුර හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන එක්කෙනෙක් ඉන්නවද මෙතන? දැන් මෙතන හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන එකයි මෙතන හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙනවා දෙකක්. එහෙනම් මෙතන වැඩිපුර හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට. හරි. මෙතනත් එහෙමයි. දැන් මෙතන දිහා බැලුවොත් එහෙම මේ තියෙන්නේ ඇල්කීනය, මේ තියෙන උගේ ද්විත්ව බන්ධනේ. එතකොට කඩිර ගහගත්තා. දෙපැත්ත දිහා බැලුවා වැඩිපුර හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතෙන්ට. හරි. මෙතෙන්ට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන්නේ එකයි. මෙතෙන්ට දෙකයි. ඒතර මෙතන තමයි හයිඩ්‍රජන් වැඩිපුර සම්බන්ධ වෙලා තියෙන්නේ. ද්විත්ව බන්ධනය දෙපස වැඩිපුර හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා ඉන්න කාබන් එන්නේ ඒ කියන්නේ මෙන්න මේ කාබන් තමයි සෙට් වෙන්නේ HBr වල තියෙන H එක. හරි. දැන් HBr එකේ තියෙනනේ H එකයි Br කියලා එකයි දෙකම. මේක බහුතර ඵලය දිහා බැලුවොත් එහෙම මේ තියෙන්නේ බහුතර ඵලය. උගේ හරිද? මුගේ ඒ කියන්නේ HBr වල H එක සෙට් වෙලා තියෙන්නේ දිත්ත බන්ධනය දෙපස වැඩි හයිඩ්‍රජන් ප්‍රමාණයක් සම්බන්ධ වෙච්ච කාබන්ට. ඒ කියන්නේ මුට තමයි H එක ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මුගෙන් මේ CH3 කාණ්ඩයක් තමයි ලැබිලා තියෙන්නේ. හරිද? ඒක Br එක හැවැත්තට ගිහලා මෙතෙන්ට Br එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේකටත් එහෙම. දැන් මෙතන මොකද්ද? හයිඩ්‍රජන් වැඩිපුර ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන කාබන්. මේ කාබන්නේ. එතකොට මුට තමයි හයිඩ්‍රජන් එක සම්බන්ධ වෙන්න ඕන. මොන ඵලයේද බහුතර ඵලය. මෙතෙන්ට හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා කියන්නේ මෙතනින් එන්න ඕන CH3 කාණ්ඩයක්. අනිත් තැනට යන්න ඕන Br එක. හරිද? ඒතර ওই විදිහට තමයි බහුතර ඵලය ලැබෙන්නේ. පැහැදිලි? ඒතර මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? අර හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන තැන. නිකන් සල්ලි වැඩිපුර තියෙන තැන. හරිද? සල්ලි වැඩියෙන් තියෙන එකට තමයි තවත් සල්ලි එකතු වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන එකට තමයි තවත් හයිඩ්‍රජන් එකතු වෙන්නේ. හරිද? දැන් හරිනම් වෙන්න ඕන මොකද? හයිඩ්‍රජන් නේ හැමෝම සමාන වෙන්න නේ. එහෙමනේ වෙන්න ඕන නිකන් සමාජවාදයේ වගේ හැමෝටම සමාන වෙන්න මොකද වැඩි එකකින් අඩු වෙන්න ඕන අඩු එකකින් වැඩි වෙන්න ඕන. දැන් එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. හයිඩ්‍රජන් වැඩි දැනට තමයි හයිඩ්‍රජන් අලුතෙන් එන හයිඩ්‍රජන් උත් ගිහිල්ලා තියෙන්නේ. හරි මෙතනත් එහෙමයි. එතකොට කෙල වෙලා තියෙන කාටද? ඒ කියන්නේ හයිඩ්‍රජන් නැති තැනට. එහෙම නැත්නම් හයිඩ්‍රජන් අඩු තැන. දැන් මෙතන හයිඩ්‍රජන් අඩුයිනේ. ඌට හයිඩ්‍රජන් නැත. හරිද? ඌ ඒ විදියමයි. හරිද? උගේ කිසිම දියුණුවක් නැහැ. හරි? දුප්පත් එකාගේ කිසිම දියුණුවක් නැහැ. හරි? හැබැයි දැනටමත් පොහොසත් එකාට තවත් හයිඩ්‍රජන් එකතු වෙලා. දැනටමත් හයිඩ්‍රජන් තියෙනවා. ඌට තවත් හයිඩ්‍රජන් එකතු වෙලා. පැහැදිලි? එතකොට ලැබෙනකොට ලැබෙන්නේ තියෙන කාට කියලා කවුද කියන්නේ? මාකෝනිකොව්. හරිද? මොනවාද? හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් එකතු වෙන්නේ. ඌ එතකොට ඒක නියමයක් විදිහට ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම. දැන් මේ ගැටලුව ආවේ කොහොමද? අසමමිතික ඇල්කීන වලදී නේ. අසමමිතික ඇල්කීන HBr සමග ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට උගේ නියමයේ ඌ සඳහන් කරන්නේ අසමමිතික ඇල්කීන වලට. අසමමිතික ඇල්කීන වලට මොනවා ආකලනය වීමේදීද? HBr ආකලනය වීමේදී. HBr ආකලනය වීමේදී මොන ඵලය විදියටද? බහුතර ඵලය ලෙස. හරි බහුතර ඵලය ලෙස. බහුතර ඵලය ලෙස ලැබිලා තියෙන්නේ කවුද? දිත්ත බන්ධනය දෙපස වැඩි හයිඩ්‍රජන් ගාන සම්බන්ධ වෙලා තියෙන කාබන්ට H එක එහෙම නැත්නම් HBr වල H එක සම්බන්ධ වෙන විදියට ලැබෙන ඵලය තමයි ඔයාට බහුතර ඵලයේ විදියට ලැබෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි තව උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාලට තිබ්බ කියන්නකො මේ වගේ එකක්. මෙතන CH3 මෙතන CH2. එතකොට මේ තියෙනවා වගේ දිත්ත බන්ධනේ. හරිද? මේ තියෙනවා වගේ දිත්ත බන්ධනේ.
එතකොට ඒක මැද්දෙන් වෛරක් ගහ ගන්නවා. ගහගෙන බලනවා මේක සම්මිතික අසම්මිතික කියලා. එතකොට මේක බැලුවට පස්සේ මේක අසම්මිතිකයි. හරිද? එහෙනම් අසම්මිතික ඒවා මොන නියමය පිළිපදින්න ඕනද? මාකෝනිකොෆ් නියමය පිළිපදින්න ඕන HBr සමග ප්‍රතික්‍රියාවේදී. හරිද? එතකොට මේ දෙපස හයිඩ්‍රජන් වැඩි පැත්ත මොකද්ද? මේ පැත්ත. මේ පැත්ත හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මේ පැත්ත හයිඩ්‍රජන් එකක්වත් නැහැ. හරිද? එහෙනම් HBr වල H එක සම්බන්ධ වෙන්න ඕන මේ පැත්තට. දැන් අපි කලින් දැම්මනේ H එක මේ පැත්තටයි Br එක මේ පැත්තටයි හරි. එහෙම නැත්නම් H එක මේ පැත්තටයි Br එක මේ පැත්තටයි හරි කියලා මගුලක් කිව්වනේ. එහෙම නෙමෙයි. දැන් අපිට කෙලින්ම කියන්න පුළුවන් බහුතර ඵලය කතා කරනවා නම් H එක අපි දාන්න ඕන මේ පැත්තට, Br එක දාන්න ඕන මේ පැත්තට. හරිද? තියෙනකොට ඒ කියන්නේ එහෙම නැත්නම් ලැබෙනකොට ලැබෙන්නේ දැනටමත් සල්ලි තියෙන කාට නැත්නම් හයිඩ්‍රජන් තියෙන කාට. මෙතන එන්නේ මොකද්ද? CH3 මෙතනින් එනවා මොකද්ද? C මෙතනින් එනවා CH3 මෙතනින් එනවා CH3 මෙතනින් එනවා Br. හරි? මෙතනින් එනවා Br. පැහැදිලි? එතකොට ඕක තමයි මාකෝනිකොෆ් නියමය කියලා කියන්නේ. ලැබෙනකොට ලැබෙන්නේ හැමතිස්සෙම දැනටමත් සල්ලි තියෙන එකාට.